එකමත් එක කාලෙක මීයෙක් පරණ ගහක් යට තිබුණු පුංචි ගුලක ජීවත් වුණා. දවසක් නගරයේ මීයා ගමේ ඉන්න මී යාළුවා බලන්න ආවා. ගමේ මීයා නගරයේ මීයව තමන්ගේ පුංචි ගුලට ආරාධනා කළා. ඔවුන් දෙන්නා එකට වට්ටක්කා සහ ධාන්‍ය වර්ග කෑවා හරිම සතුටින්. ඒ අතරතුර නගරේ මීයා කිව්වා ඇවිත් මගේ නගරයත් බලන්නකෝ මෙහෙට වඩා මාරම සැප සම්පත් වලින් පිරීලා කියලා. ගමේ මීයා එයාගේ අදහසට කැමති වෙලා එදා රෑම එයාගේ ගමන් මල්ල ලෑස්ති කරගෙන නගරේ බලා පිටත් වුණා. නගරේ මීයා ගමේ මීයව පිළි අරගෙන ලොකු මන්දිරයකට එක්කගෙන ගියා. එයා කෑම ಜಾති පිරීලා තියෙන රසවත් කෑම මේසය පෙන්නුවා. ඒක කෑම වලින් පිරීලා තිබුණා. චීස්, කේක් සහ බිස්කට් වලින්. එවිට හදිස්සියෙම විශාල බලලෙක් ඔවුන් දෙසට කඩාගෙන පැන්නා. ඔවුන් දෙදෙනා බේරීම සඳහා ඉක්මනින්ම මීගුල දෙසට දිව ගියා. පහුදා උදේම ගමේ මීයා Tamanගේ මල්ලත් ලෑස්ති කරගෙන ආපහු ගමට ආවා. ගමේ මීයා තීරම් ගත්තා Tamanට හොඳම ජීවිතය තමයි ගමේ ගත කරන නිස්කලංක ජීවිතය කියලා.